ආයිබෝවන් අද අපි යනවා යුරෝපීය මහද්වීපයට. යුරෝපා මහද්වීපයේ තවත් දේශපාලන කැළඹීමක් සුලිකුණාටුවක් ඇති වෙන්නයි යන්නේ. මේ ප්‍රබල නේටෝ සමාජික රටක් ඒ වගේම යුරෝපීය හවුලේ සමාජික රටක දේශපාලන පරිවර්තනයක් වෙන්නයි යන්නේ. මේ රට වෙන කිසිවක් නෙමෙයි. චෙක් රිපබ්ලික්. චෙක් රිපබ්ලික් රාජ්‍යයේ මහමැතිවරණය පැවැත්වෙනවා. ඉතින් පාලක පක්ෂයට අන්ත පරාජයකට මුහුණ පාන්න සිදුවෙන ලකුණු පහළ වෙලා තිබෙනවා. ඉතින් මේ දේශපාලන පරිවර්තනය සිදු වුණේ ඇයි? අද කතාව චෙක් රිපබ්ලික්යේ සිදුවන්නට යන දේශපාලන පරිවර්තනය ගැන. අහලා බලන්න කතාව. චෙක් රිපබ්ලික්, චෙක් ජනරජය. ඉතින් මේ චෙක් ජනරජය කියන්නේ වර්තමානයේ ප්‍රබල නේටෝ සමාජික රටක්. ඒ වගේම යුරෝපා සංගමෙත් ප්‍රබල සමාජික රටක්. චෙක් රිපබ්ලික් 1989ට කලින් කොමියුනිස්ට් රාජ්‍යයක කොටසක්. ඒ චෙකොස්ලෝවැකියාව කියන රාජ්‍යයේ එක් කොටසක් තමයි චෙක් රිපබ්ලික්. කොමියුනිස්ට් ක්‍රමයේ බිඳ වැටුණාට පස්සේ චෙක් වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා. ස්ලෝවැකියාව වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා. ඉතින් මේ දෙගොල්ලොන්ගේ වෙන්වීමට කියන්නේ වෙල්වට් ඩිවෝර්ස් එක කියලා. කිසිම ලේ වැගිරීමකින් තොරව දෙගොල්ලෝ සාමකාමීව වෙන් වෙනවා. ඉතින් එදා පටන් මේ රාජ්‍යයන් දෙකේ දේශපාලන දෙකක්. දෙගොල්ලොම නේටෝ සමාජිකයෝ, දෙගොල්ලොම යුරෝපීය සංගමයේ සමාජිකයෝ. හැබැයි දෙගොල්ලෝ තරහකාරයෝ නෙමෙයි. චෙක් රාජ්‍යයේ මෙවර සිදුවන මේ දේශපාලන පරිවර්තනය ටිකක් අවුල් සහගතයි. ඒකට හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප් වන්නේ නායකයෙක් තමයි මෙවර මේ මැතිවරණය ජයග්‍රහණය කරනු ඇතයි අනුමාන කරන්නේ. ඔහු නමින් ඇන්ඩ්‍රෙස් බාබිස්. ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයෙක්. ඉතින් මෙවර ඔහුගේ ANO පක්ෂය ඉදිරියෙන් සිටිනවා. හැබැයි ඔවුන්ට බහුතරයක් ලබා ගන්න පුළුවන් වෙවිද කියන ගැටලුව තිබෙනවා. නමුත් ඔහුට රජය පිහිටුමට හැකියාව ලැබෙයිතයි සමීක්ෂණ වාර්තාවලින් හෙළිවෙලා තිබෙනවා. මේ පරිවර්තනය නිසා, මේ දේශපාලන වෙනස් වීම නිසා ඇයි මේ තරම් යුරෝපීය සංගමය, නේටෝ සංගමය කලබල වෙලා තියෙන්නේ? ඔව්, මේ ඇන්ඩ්‍රෙස් බාබිස් කියන්නේ ට්‍රම්ප් වන්නේ නායකයෙක්. මං කලින් කිව්වේ. ඉතින් ඔහු ටිකක් වෙනස් ආකාරයේ තීන්දුව ගන්න පුජ්‍යලෙක්. ඉතින් මේ නිසාම මේ යුරෝපයට දැන් ඇතිවලා තිබෙන තත්ත්වයක් එක්ක ඔවුන්ගේ ක්‍රමයට වෙනස් නායකයන් පත්වීම ටිකක් අවාසහගතයි. දැන්ටමත් රාජ්‍යයන් දෙකක් මේ යුරෝපා සංගමයට, නේටෝ සංගමයට කරදරයක් වෙලා තියෙනවා. ඒ හංගේරියාව සහ ස්ලෝවැකියාව. හංගේරියාවේ වික්ටර් ඕබාන්, ඒ වගේම ස්ලෝවැකියාවේ රොබර්ට් ෆීකෝ මේ යුරෝපා සංගමය, නේටෝ හවුල කියන තීරණ වලට ටිකක් එකඟ වෙන්නේ පහුවෙලා, එහෙම නැත්නම් අදිමදි කරනවා. විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධෙදී මේ රටවල් දෙකම ඉන්නේ වෙනත් ස්ථාවරයක. ඉතින් ඒ රටවල් ගොන්නට තවත් රටක් එක් වෙන්නයි යන්නේ. ඉතින් මේ අලුත් පාලනය තුළ මේ යුක්‍රේන යුද්ධෙට, ඒ වගේම රුසියාවත් එක්ක මේ යුරෝපය ඇති කරගන්නා ගැටුමට ඔහුත් විරුද්ධයි. ඉතින් ඒ නිසා තමයි මේක දේශපාලන සුලිකුණාටුවක් කියලා කිව්වේ. චෙකොස්ලෝවැකියාව දෙකට උනාට පස්සේ මේ චෙක් රාජ්‍ය ප්‍රබල රාජ්‍යයක් බවට පත් වෙනවා. ඔවුන් ස්ලෝවැකියාවට වඩා ආර්ථික වශයෙන් සහ හමුදාමය වශයෙන් ඉදිරියෙන් ඉන්නවා. විශේෂම චෙක් කියන්නේ මිලිටරි හමුදා උපකරණ නිපදවන රටක්. අපි භාවිතා කර RM-70 වැන්පයර් කියන්නේ චෙක් නිෂ්පාදනයක්. මල්ටි බැරල් රොකට් ලොන්චර්ස්. ඉතින් මේ චෙක් ජනරජය කියන්නේ හමුදාමය අතින් ටිකක් ශක්තිමත් රාජ්‍යයක්. යුක්‍රේන යුද්ධෙදී චෙක් රාජ්‍යය ඊටම ප්‍රබල ලෙස යුක්‍රේනයේ පැත්තේ හිටියේ. ඒ වගේම යුක්‍රේනට ඊට විශාල ලෙස උදව් කළා. යුක්‍රේනට ආයුධ සැපයුවා. හැබැයි මේ ඇන්ඩ්‍රෙස් බාබිස් මේකට විරුද්ධයි. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මේක ටිකක් වෙනස් ආකාරයේ ප්‍රතිඵල ගෙන එන මැතිවරණයක්. මේ යුරෝපා මහද්වීපය දැන් රුසියානු හිතවාදී, රුසියානු විරෝධී, ප්‍රෝ රෂියන් සහ ප්‍රෝ යුක්‍රේනින් වශයෙන් බෙදලා තියෙනවා. ඉතින් යුරෝපා මහද්වීපයේ අතිශය බහුතරයක් රාජ්‍ය ප්‍රෝ යුක්‍රේන්, රුසියානු විරෝධී, යුක්‍රේන හිතවාදී. දැනට හංගේරියාව සහ ස්ලෝවැකියාව තමයි මේ විදිහට රුසියාව පැත්තට බර වෙලා ඉන්නේ. ඊට අමතරව මේ සංගම් දෙකේම නැති සර්බියාවත් දැඩි රුසියානු හිතවාදී රාජ්‍යයක්. ඉතින් මේ ගොනට තව තවත් රාජ්‍ය එකතු වීම මේ ප්‍රංශයට, එක්සත් රාජධානියට සහ ජර්මනියට ඉතා විශාල ප්‍රශ්නයක්. මොකද ඔවුන් දැන් දැඩි ලෙස රුසියානු විරෝධී ස්ටෑන්ස් එකක ඉන්නේ. ඉතින් මේ නිසාම රුසියානු ලාභ, ගෑස්, ඔයිල් ගන්න එක ඔවුන් වළක්වනවා. ඉතින් මේ අලුතෙන් දියුණු වන මේ කුඩා රාජ්‍යයන්ට ඒක විශාල බලපෑමක්. මොකද ඔවුන් ඉතා විශාල ලෙස යපුනේ මේ රුසියාවේ ලාභ, තෙල්, ගෑස් වලින්. අද මේ කෙටි වීඩියෝ මේ යුරෝපා මහද්වීපයේ සිදුවන්න යන දේශපාලන පරිවර්තනය ගැන. ඉතින් ඡන්ද ප්‍රතිඵල අපි ලැබුණම බලමු මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබිලා තියෙන්නේ කියලා. බොහෝ දුරට සමීක්ෂණ වලින් කියන්නේ ඇන්ඩ්‍රෙස් බාබිස්ගේ ANO පක්ෂය මැතිවරණ ජයග්‍රහණය කරાવી. හැබැයි උන්ට බහුතරයක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා
රුසියානු හිතවාදී කුඩා පක්ෂ එකතු කරගෙන ඔවුන් රජයක් පිහිටුවයි. ඉතින් ඒ නිසා තමයි බොහෝ දෙනෙක් බය වෙලා ඉන්නේ. මොකද මේ රුසියානු හිතවාදී පක්ෂ දැඩි ලෙස රුසියාව පැත්තට බරයි. මොකද මේ චෙක් ජනරජය කියන්නේ රුසියානු සෝවියට් ආධිපත්‍යයේ තිබුණු රාජ්‍යයක්. ඉතින් තාමත් මේ නැගෙනහිර යුරෝපීය රටේ රුසියානු හිතවාදී ජනතාව සිටිනවා. පාලකයා මොන පන්නේ තීරණයක් ගත්තත් ජනතාව ඉන්නේ වෙනත් තැනක කියන එකයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ යුක්‍රේන යුද්ධය නිසා මේ රටවල් වල ආර්ථිකයට ඉතා විශාල බලපෑමක් වුණා. විශාල ලෙස භාණ්ඩවල මිල ඉහළ ගියා. මොකද මේ ලාභ තෙල් ගෑස් රුසියාවෙන් ගන්න එක නැවැත්වීම. ඒ වගේම රුසියාවට සම්බාධක පැනීම නිසා රුසියානු භාණ්ඩ ආනයනය කිරීම නැවතිලා ගියා. ඒ වගේම මේ රටවලින් රුසියාව විශාල ලෙස ආනයනය කළා. ඒ අපනයන ආදායමත් මේ රාජ්‍යන්ට හිමි වුණා. අපි චෙක් ජනරජයේ මැතිවරණ ප්‍රතිඵලත් අරන් ඉක්මනින් හමු වෙන්නම්. ඉතින් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.